Dima Success Guide YouTube channel එකට ආදරයෙන් පිළිගන්න අතර ඔබ සියලු දෙනාට සාර්ථක දවසක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් බුදුදහමයි ජීවිතයයි යන මාතෘකාවත් එක්ක බුදුරජාණන් වහන්සේ දේශනා කළ දාන ධර්මයත් එක්ක ජීවිතේ සාර්ථකත්වයට කරා යන්නේ කෙසේදයි අපි සූත්‍රානුසාරයෙන් කෙටියෙන් කතා කරමු. ඉතින් ගෞතම බුදුරජාණන් වහන්සේ කී ජීවිතයක් ගත කරන කීයෙක් උදෙසා තමගේ සාර්ථකත්වයේ කරා යන ආකාරය පිළිබඳ වියාග්ගපච්චය සූත්‍රය ඇසුරින් දීර්ඝ දේශනාවක් සිදු කරන දෙනවා. එහිදී බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා කී ජීවිතයක් ගත කරන කීයෙක් තම ජීවිතයක තුළ ජීවිතයට එක් කරගත යුතු ගුණාංග 4ක්. ඒ තමයි උත්තාන සම්පදාව, ආරක්ක සම්පදාව, කල්යාණ මිත්‍ර සේවනය සහ සමජීවී කතාව. අප ගෞතම බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වා දෙන්නේ ජීවිතයේ උත්සාහය පවත්වාගත යුතු බවයි. වීරිය පවත්වාගත යුතු බවයි. උත්සාහයෙන් වීරියෙන් දෑතේ දෙපයි දාඩියෙන් ගුරු වගුරමින් කළ යුතු වෙළඳාම් කරමින් දැහැමින් සෙමින් ධනය ඉපිය යුතුයි. එහිදී වේයා කෙමින් තුඹ සබඳින්නා වගේ ජලය බින්දු බින්දු එකතු වෙලා කලේ පිරෙන්නා වගේ දවසෙන් දවස පියවරෙන් පියවර ඉවසීමෙන් අපි සාර්ථකත්වයේ කරා යා යුතුයි. මේ ලෝකයේ ශ්‍රේෂ්ඨයයි ප්‍රසිද්ධ කිසිම පුද්ගලයෙක් දවසින් ධනවත් වුණේ නෙවෙයි. ඔවුන් මුල් කාලයේ අතිශය දුෂ්කර කාල පරිච්ඡේදයක් පහු කරමින් ඉවසීමෙන් දරා ගැනීමෙන් කැපවීමෙන් ජීවිතයේ ජයග්‍රහණය ලැබුවෝය. ඒ නිසා අපි උත්සාහය නිරන්තරව පවත්වාගත යුතු වෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආකාරයට අපි ධර්ම සෙවින් දාඩි මුදුමාගුරුන් හම්බ කරන දානය ආරක්ෂා කරගත යුතුයි. එහිදී අවශ්‍ය දෙයට වියදම් කර අනවශ්‍ය දෙයට වියදම් නොකර යුතුයි. ඒ වගේම පරම්පරාගතව අපට හිමි වුණු අපේ පරම්පරාගත ධනයක් වේද සම්පතක් වේද ඒ සියල්ල ආරක්ෂා කරගත යුතු වෙනවා. ඒ වගේම අප අවට සිටින අපේ පිරිවර සම්පත්තිය අප ආරක්ෂා කරගත යුතු වෙනවා. ඉතින් අපි උපේන සපේන යම් දෙයක් වේද එය අපි ආරක්ෂා කරගත යුතු වෙනවා. එමගින් අපේ ප්‍රාත්ම තීරණය වෙනවා. ඔබ දන්නවද කල්යාණ මිත්‍ර සේවනය මත මෙලොව මෙන්ම පරලොව අභිවෘද්ධිය තීරණය වෙන බව. අප අවට සිටින මිත්‍රයින් ආශ්‍රය කරන විට කල්යාණ මිත්‍රයෙක්ද පාප මිත්‍රයෙක්ද කියලා හඳුනගෙන ආශ්‍රය කරන්න ඕනේ. එහිදී සද්ධා සීල ත්‍යාග ප්‍රඥා කියන ගුණයන්ගේ අනුව මිත්‍රයෙකු ආශ්‍රය කිරීමට අපේ උත්සාහ කරන්න ඕනේ. දේවදත්ත හාමුදුරුවන්ගේ පාප මිත්‍ර සේවනය නිසා අජාසත් රජතුමා අදටත් නිරේ දුක් දෙන්නේ පාප මිත්‍ර සේවනය නිසා. ඒ වගේම කොලිත ප්‍රතිස්ස කියන පිළිගැන් දෙදෙනාගේ කල්යාණ මිත්‍ර සේවනය අවසානයේ නතර වූයේ එම දෙදෙනා උතුම් නිර්වාණය සාක්ෂාත් කරගෙන නිවිසනසින්. ඉතින් ඔබත් ඔබගේ ජීවිතයේ මුදලට හොයා ගැනීමේදී කල්යාණ මිත්‍රයෙක්ද කියලා සොයා බලා මිත්‍රත්වයේ ගොඩනගා ගන්න. ඒ ඔබේ සාර්ථකත්වයට හේතු වේ. අවසාන වශයෙන් මේ විදිහට කියන්න. ඔබ මම කවරෙකු ප්‍රේන සපයන ධනය නිසි ආකාරයෙන් කල්පනාකාරීත්වයෙන් යුතුව පරිහරණය කළ යුතුයි. අවශ්‍යයි සිතන අනවශ්‍ය වියදම් කපා හැරිය යුතුයි. අනවශ්‍යයි කියලා හිතෙන අවශ්‍ය වියදම් නිසි ආකාරයෙන් කළ යුතුයි. එහිදී ආදායමට ගැළපෙන වියදමක් පවත්වාගත යුතු වන අතර වියදම කිසි විටක ආදායමට වැඩි ඉක්මවා නොය යුතුයි. ඉතින් මේ ආකාරයට උත්සාහයෙන් වීරියෙන් ධනය හම්බ කරමින් හම්බ කරන ධනය ආරක්ෂා කරගනිමින් ආශ්‍රය කරන මිත්‍රයන් කල්යාණ මිත්‍රයන් පමණක් ආශ්‍රය කරමින් උපයන සපයන ධනය නිසි ආකාරයෙන් පරිහරණය කිරීමෙන් ජීවිතේ අපි ජීවත් වෙනකොට ගිහියෙක් විදිහට අපට සාර්ථකත්වය ළඟා කරගත හැකි වෙනවා. ඉතින් බුදුදහමේ ජීවිතයේම මාතෘකාව ඔස්සේ වියාග්ගපච්චය සූත්‍රානුසාරයෙන් සාර්ථකත්වයට මඟක් කියන මාතෘකාව යටතේ කළ කතාව මේ විදිහට නිම කරනවා. මගේ ලෝතර වූ අමරණීය බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. ඔබ සියලු දෙනාට සාර්ථක පින්බර දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබට තවත් මෙවැනි වීඩියෝ නැරඹීමට අවශ්‍ය නම් Dima Success Guide YouTube channel එක subscribe කරමින් කාර්යනික ඉල්ලා සිටිනවා. ඉතින් අලුත් දවසක අලුත් කතාවකින් අපි හමු. මම අද